හිතන්න දරුණු සුලි කුණාටුවක් රටක් හරහා ගියොත් ඒක විනාශයක අවසානයක්ද නැත්නම් අලුත් දෙයක ආරම්භයක්ද ශ්‍රී ලංකාවට නම් ඒක වුණේ අනාපේක්ෂිත අවස්ථාවක්. අද අපි බලන්නේ දේශගුණික විපර්යාස කියන අභියෝගයට ශ්‍රී ලංකාව මුහුණ දෙන විදිය ගැනයි. මේක නිකම් සැලසුම් ගැන කතාවක් නෙවෙයි. මේක ක්‍රියාත්මක වීම ගැන කතාවක්. මේ හැමදේම පටන් ගත්තේ එක නමකින් දිට්වා. ඒක නිකම්ම කුණාටුවක් විතරක් නෙවෙයි. ඒක මුළු රටටම නාද වුණු අනතුරු ඇඟවීමේ සීනුවක්. ජීවිත 350කට වඩා ඒ කියන්නේ පවුල් කීයක්ද? දිට්වා කුණාටුව තමයි අපිට ඇහැරෙන්න කියලා බල කරපු සිදුවීම වුණේ. හොඳයි දිට්වා කියන්නේ එක සිදුවීමක් විතරයි කියලා සමහරව හිතන්න පුළුවන්. ඒත් ඇත්තටම එහෙමද? නෑ. ඒ ගැන අපිට තේරුම් ගියේ මේක තමයි අලුත් යථාර්ථය කියන එක. මේක එකපාරක් වෙලා ඉවර වෙන දෙයක් නෙවෙයි. මේක දේශගුණික විපතක ආරම්භයක් විතරයි කියන එක එදා හැමෝටම පැහැදිලි වුණා. ඉතින් මෙන්න මේ වගේ දෙවන්ත අභියෝගයක් ඉස්සරහා ශ්‍රී ලංකාව මොකද්ද කළේ? නිකම්ම කඩාවැටුණු දේවල් ආපහු හැදුවද? එහෙම නැත්නම් අනාගතයේ එන ඕනම කුණාටුවකට ඔරොත්තු දෙන විදිහට මුළු රටම වෙනස් කරන්න පටන් ගත්තද? ඔව්. ශ්‍රී ලංකාවේ පිළිතුරු වුණේ ඒ දෙවැනි එක. අපි බලමු ඒක කොහොමද කළේ කියලා. ඉතින් මේ විග්‍රහයේදී අපි කරුණු කිහිපයක් ගැන බලනවා. මුලින්ම කුණාටුවෙන් පස්සේ ආපු අභියෝගය. ඊට පස්සේ ඒකට උත්තරයක් විදිහට හදපු ජාතික සැලැස්ම. ඒ වගේම මේක ක්‍රියාත්මක කරන්න පාවිච්චි කරන තාක්ෂණය සහ අනුතුරු ඇංගෙමීම් ගැනත් බලමු. ඒකම නාගරික සහ ජල සුරක්ෂිතතාවය ගැනත් කතා කරනවා. අවසානයේදී මේ හැම දෙයකම අනාගතය තීරණය වෙන්නේ කොහොමද කියලාත් බලමු. හරි අපි පටන් ගමු පළවෙනි කොටසෙන්. කුණාටුවෙන් පස්සේ ශ්‍රී ලංකාවට ආපු අභියෝගය. බලමු ඩිට්වා සුලි කුණාටුව ඇත්තටම කොයි වගේ බලපෑමක්ද ඇති කරේ කියලා. මේක නිකම්ම විනාශයක් නෙවෙයි. මේක හැමදේම වෙනස් කරපු සිදුවීමක්. හොඳයි. අභියෝගය තේරුම් ගත්තට පස්සේ ඒකට ප්‍රතිචාරය මොකක්ද? ඒක තමයි මේ ජාතික සැලැස්ම. මේකේ නම තමයි ශ්‍රී ලංකාවේ ජාතික දේශගුණික මූල්‍ය උපාය මාර්ගය. නම ටිකක් දිගයි ඒත් අරමුණ හරිම පැහැදිලි. ඒ තමයි මේ වැඩේට අවශ්‍ය සල්ලි හොයාගන්න එක. ඒ කියන්නේ මූල්‍යමය පදනමක් හදන එක. දැන් බලන්න මේ ගාන ඩොලර් බිලියන 220ක්. මේක නිකම්ම ඉලක්කමක් නෙවෙයි. මේක කොච්චර ලොකු ගාණක්ද කියනවනම් ශ්‍රී ලංකාවේ මුළු අවුරුද්දකම ආර්ථිකය වගේ දෙගුණයකටත් වැඩි. හිතා ගන්න පුළුවන්ද? ඉතින් ඉලක්කය තමයි 2025 ඉඳන් 2030 වෙනකන්. ඒ කියන්නේ අවුරුදු 5ක් ඇතුළත මේ තරම් විශාල විදේශ ආයෝජනයක් රටට ගෙන එක. ඉතින් මේ තරම් ලොකු සැලැස්මක් හදලා තියෙන්නේ ප්‍රධාන කුළුණු තුනක් උඩ. පළවෙනි එක තමයි හරිත යටිතල පහසුකම්. ඒ කියන්නේ පරිසරයට හිතකාමී අලුත් දේවල් ගොඩනගන එක. දෙවෙනි එක ස්වභාවික විසඳුම්. ඒ කියන්නේ ස්වභාව දහමම පාවිච්චි කරලා ප්‍රශ්න විසඳන එක. තුන්වෙනි එක මේ දෙකෙන්ම රටට ආර්ථික වාසියක් ඇති කරන එක. බැලුබැලමුට මේක ආරක්ෂාව ගැන දෙයක් වගේ පෙනුනට ඇත්තටම මේක හරිම බුද්ධිමත් ආර්ථික ආයෝජනයක්. හරි සල්ලි හොයාගත්තා කියමුකෝ. ඒත් ඒක විතරක් මදි නේද? ඒ සල්ලි හරියට පාවිච්චි කරන්නත් ඕනේ. ඉතින් ශ්‍රී ලංකාව මුලින්ම අවධානය යොමු කළේ තාක්ෂණය පැත්තට. ඒ කියන්නේ විපතක් එන්න කලින් මිනිස්සුන්ව දැනුවත් කරලා ජීවිත බේරගන්න පුළුවන් පද්ධති හදන එකට. මේ වැඩේට ප්‍රධාන තාක්ෂණික පද්ධති දෙකක් එකට වැඩ කරනවා. එකක් තමයි CRMP. මේක ලෝක බැංකුවත් එක්ක කරන දෙයක්. මේකෙන් කරන්නේ මුළු රටටම අදාළ වෙන ලොකු අනාවැකී දෙන එක. අනික් එක තමයි අවයා. මේකෙන් කරන්නේ CRMP එකෙන් දෙන මේ ලොකු තොරතුරු අරගෙන ගමේ ඉන්න කෙනාට තේරෙන විදිහට ඉක්මනට ක්‍රියාත්මක වෙන්න පුළුවන් විදිහට අනුතුරු ඇංගියුම් දෙන එක. සරලවම කිව්වොත් එකක් උඩ ඉඳන් පහළට තොරතුරු දෙනවා. අනික පහළ ඉඳන් උඩට මිනිස්සුන්ව සූදානම් කරනවා. මේ දෙක එකතු වුණාම තමයි ආරක්ෂාව සම්පූර්ණ වෙන්නේ. මේ තාක්ෂණයෙන් වෙන දේ ගැන හිතා ගන්න හොඳම විදිය තමයි මේ. බලන්න මේ කියන දේ කාලගුණ අනාවැකිය පැහැ 24කට පෙර ලබා දීමෙන් මිලියන 11.2ක් ජනතාවක් ආරක්ෂා වේ. මිලියන 11.2ක්. ඒ කියන්නේ රටේ ජනගහනයෙන් භාගයක් විතර. පැහැ 24ක් කලින් අනතුරක් ගැන දැනගන්න ලැබෙනවා කියන්නේ ජීවිත කීයක් බේරගන්න පුළුවන්ද? මේක තමයි තාක්ෂණය ඇත්තම බලය. හොඳයි අනතුරු ඇඟවීම කියන්නේ පළවෙනි ආරක්ෂක පියවර. ඒත් ඒක විතරක් මදි. අපිට ඇත්තටම අතින් අල්ලන්න පුළුවන් භෞතික ආරක්ෂාවකුත් ඕන. ඉතින් දැන් අපි බලමු නගර ආරක්ෂා කරන්න, ඒ වගේම අපිට අත්‍යවශ්‍යම දෙයක් වන ජලය සුරක්ෂිත කරන්න මොනවද හදලා තියෙන්නේ කියලා. මේකට හොඳම උදාහරණයක් තමයි කොළඹ. ඉස්සර පොඩි වැස්සකට කොළඹ යට වෙනවා මතක ඇතිනේ. ඒත් මේ අලුත් ව්‍යාකෘති නිසා බලන්න මේ ප්‍රස්ථාර දිහා. ගම් වතුර හානිය කොච්චර අඩු වෙලාද කියලා. නිකම් අඩු වෙලා විතරක් නෙමෙයි මේ නිසා අවුරුද්දකට ඉතිරි වෙන මුදල රුපියල් බිලියන 50ක්. ඒ කියන්නේ මේක නිකම් වියදමක් නෙවෙයි ආර්ථිකයටත් ලොකු වාසියක්.
නගර විතරක් නෙවෙයි මිනිස්සුන්ට අත්‍යවශ්‍යව දේ තමයි පිරිසිදු වතුර. ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක කරපු ව්‍යාපෘතියකින් මිලියනයකට වඩා වැඩි පිරිසකට, ඒ කියන්නේ ලක්ෂ 10කට වඩා වැඩි දෙනෙකුට දැන් සුරක්ෂිත පානීය ජලය ලැබෙනවා. මේක නිකම්ම නලයක් දාන එක නෙවෙයි. මේක මිනිස්සුන්ගේ සෞඛ්‍යය ගැන, ඒ වගේම ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් සමාජයක් හදන එක ගැන කරන ආයෝජනයක්. හොඳයි. අපි දැන් කතා කළා ලොකු සැලසුම් ගැන, අලුත් තාක්ෂණය ගැන, හදන පාරවල් බෝක්කු ගැන. ඒත් මේ ඔක්කොම තිබිලත් තව එක දෙයක් නැත්තම් මේ කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. මොකද්ද? මේ හැම දෙයකම සාර්ථකත්වයේ රඳාපවතින ඒ වැදගත්ම දේ තමයි අපි දැන් බලන්න යන්නේ. ඉතින් මේ හැමදේම ඇත්තක් කරන්න නම් යතුරු තුනක් තියෙනවා. එකක් මහජනතාවම මේකට සම්බන්ධ වෙන්න ඕනේ. දෙක රජය මේ වැඩේ දිගටම කරන්න කැපවෙලා ඉන්න ඕනේ. 3 ජාත්‍යන්තර සහයෝගය දිගටම ලැබෙන්න ඕනේ. මේ තුනම හරියට එකට වැඩ කළොත් විතරයි මේ සැලසුම් කඩදාසි වලින් එළියට ඇවිත් ඇත්තටම වෙනසක් කරන්නේ. ඉතින් අවසාන වශයෙන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ. මේ තරම් ලොකු, මේ තරම් හොඳට හදපු සැලසුම් මේවා නිකම්ම කඩදාසි ගොඩක් විතරක් වෙයිද? එහෙම නැත්නම් මේවා ඇත්තටම ක්‍රියාත්මක වෙලා රටේ අනාගතය සුරක්ෂිත කරන යථාර්ථයක් වෙයිද? ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ වෙන කාගේවත් අතේ නෙවෙයි, මේ රටේ ඉන්න හැමෝගෙම අතේ.